එනවා බං විස බීජ ළඟ ඉන්නකොට ලෙඩ වැඩි වෙනවයි කියලා. ඔය උඹත් එක එක විස බීජ ලං කරගෙන දරුවන්ගේ ලෙඩ වැඩි කරගන්නවා. විස බීජ නෙමෙයි පමණක් ඒවා කොඩි වින. ගාමටම මූසලයි. අපරාධය අර මුදලාලි මහත්තයා. මොකද පට්ට බැලිතෝ කිව්වේ? ආ? කවුද යකෝ කොඩි විනේ? තෝ නෙමෙයි මුළු ගමටම ඉන්න කොඩි විනේ. ආ? දකින්න මිනිහා ගෙන්න ගන්නවා. තෝ වගේ පට්ට නෑ යකෝ. යාකෝ මිනිස්සු පිට ගෑනුගේ රෙද්ද පල්ලරින් ගන්න ගෙදර ගෑණිගේ වරදකින් මිසක් පිට ගෑනුගේ වරදකින් නෙවෙයි යකෝ. නන්දනේ අක්කේ කටවහ ගනින්කෝ. අර දරුවත් බය වෙලා. නෑ නංගි දැන් මෙතන මන්ද පටන් ගත්තේ. මෙන්න මේකිනි පටන් ගත්තේ හොන්තුව. මොකද යකෝ තෝ කිව්වේ? මම මේ තොගේ තැන්ට ආවේ. තෝනේ යකෝ මගේ කඩේ ඉස්සරහට ඇවිල්ලා මේ සවුන්දන් නකන්න හදන්නේ. යාකෝ මෙව කොහමද යකෝ තොගේ තැන් වෙන්නේ? තෝ පිට ගමෙන් පාත් වෙච්ච කි මේවා මුදලාලිගේ තැන්. යකෝ පට්ට තොගේ කටවහ ගනින් හරිද? බලු කතා කියන්නේ නැතුව. අනේ හාමිනේ නවත්ත ගන්නකෝ. තෝත් එකයි මේකිට එක එකතු වෙලා තෝ මගේ මිනිහගේ රීරි මාංශ උරාගෙන බොනවා. තොපි දෙන්නම එකයි. තොපි දෙන්න එකතු වෙලා මගේ මිනිහව නැත්තටම නැති කරනවා දානවා. ලැජ්ජ නැද්ද යකෝ දරුවා විසරට දාලා මගේ මිනිහව නැති කරන්නේ. වෙන ගාන කතා කියන්නේ පාක්කෙන්. මොකද මං කවද්ද මුදලාලගේ සල්ලි ඉල්ලගත්තා. අනේ මං දැන් හිතාගෙන තෝ දන්නේ නැහැ කියලාද මම දන්නවයි කියලා. මම දන්නවා රැට රාට තොපි දෙන්නගේම ගෙවල් වලට මගේ මිනිහා රිංගනවයි කියලා. යකෝ තෝ වගේ ගොන් ගෑණියෙක් යකෝ තෝ මේ උඩ බලාගෙන කෙල ගහගන්නේ තොටමනේ. තෝ ඔය අපායතර තෝගේ මිනිහට මේ වගේ ගොන් ගෑණියෙක් යමන් බයි යන්න මේ වගේ මේ මූසලියුන්ගේ වතුර බිඳක්වත් බොන්න හැම. අනේ ඵලයන් පට්ටේ යන්න තොටක් දෙනවා වතුර. ආවා මෙතන වතුර ඉල්ලගෙන. අනේ පට් මොකද යකෝ තෝ කියන්නේ? මිනිහෙක්ගේ දැන් තියාගන්න තියන්නේ. තෝ මේ